ලෙබනනයේ හිස්බුල්ලා ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලයට රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ලෙබනනයේ සිට මෙටුලා වෙත අවම වශයෙන් රොකට් 5ක් එල්ල කෙරුණ අතර එය දෙසැම්බර් මාසයෙන් පසු ඊශ්‍රායලයේ උතුරු දේශ සීමාවේ සිදු වූ පළමු රොකට් ප්‍රහාරයයි. ප්‍රහාරයෙන් තුවාල හෝ හානි පිළිබඳ වාර්තා නොමැති බවයි ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසන්නේ. දේශ සීමාව හරහා පැමිණි රොකට් 3ක් ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් විනාශ කළ බවත් අනෙක් රොකට් දෙක ලෙබනනයේ තුලටම කඩා වැටී ඇති බවත් ඊශ්‍රායල් ආරක්ෂක හමුදාව පවසනවා. දකුණු ලෙබනනයේ ඉලක්කවලට එරෙහිව ඊශ්‍රායල් ආරක්ෂක අංශ කාලතුවක්කු ප්‍රහාර එල්ල කළ බව වාර්තා වනවා. ලෙබනනයේ නිල ජාතික ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දකුණු ලෙබනනයේ නැගෙනහිර ප්‍රදේශවලට ඉහළින් ඊශ්‍රායල ගුවන් යානා දක්නට ලැබුණු බවයි.